අනිත් පක්ෂ මැයි දිනයක් උද්ඝෝෂණයක් පවත්වා ගන්න බැරි තරමටම අසරණ වෙලා තිබෙනවා. Forever Sun Protection Cream. ඔබගේ සමේ සැබෑ ආරක්ෂාව. ජනබලය සතු වෙලා තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව සමග කියන එක ප්‍රදර්ශනය කරන්න තමයි අපි මෙවර මැයි රැලි පවත්වන්නේ. දැන් කවුරුත් ජාත්‍යන්තර කම්කරු දෙන්නේ සමරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියලා තියෙනවා ඒගොල්ලෝ සිල් ගන්නවයි කියලා. ඊට පස්සේ පොදු ජන පෙරමුණක් කියලා තියෙනවා ඒගොල්ලොත් සිල් ගන්නවා කියලා. ආණ්ඩුවට කොළඹ මැයි රැලියක් පෙළපාලියක් පවත්වන්න රෙද්දක් ඇඳගෙන කරන්න බැරි නිසා ඒගොල්ලෝ රටේ තැන් තැන්වල පොඩි හන්දි ගානේ මොනවා හරි කරනවා කියලා කියනවා. දැන් සමගි ජන බලවේගයේත් අපි තමයි වැඩිපුර සෙනඟ පෙන්වන්නේ කියලා මස්පිඩු පුම්බන්න හදනවා. මේක කාය වර්ධන තරගයක් නෙවෙයි ලොකුම මස්පිඩු තියෙන කාටද කියලා හොය. අපි පක්ෂයක් විදියට මැයි පළවෙනිදා උදේ ධර්මදේශනා ආදී පින්කම් වලට සහභාගී වෙනවා. අපි ආණ්ඩුවට යෝජනා කරනවා මෙවර මැයි දිනේ ඔබේ තේමා ගීතය කරගන්න. හත්තලා මේ වෙච්චි දේට මක් කරන්නද හැකර් යකා ගෙට පැනලා කඹේ කඩාගෙන කියලා පටන් ගත්තනම් මේ මැයි දිනේ තේමා ගීතය හරියටම හරිම අපි මීට කලින් දැක්ක යහපාලන ආණ්ඩුවෙන් ආබැංකුව සුද්ධියක් දාපු විදිය ඒක ගැන විවේචනය කරපු අනුර කුමාර දිසානායක දැන් කියනවා හැකර්වරයෙක් නිසා ඩොලර් මිලියන 2.5ක් නැති වුණා කියලා. එතකොට අනුර කුමාර මහත්තයෝ ඩොලර් බිලියන 6.5 මහා බාඩාගාරෙන් ඇදලා කිව්වොතින් හැකර් කෙනෙක් ඇද්ද කියලා එදාටත් අපි ඒ කතාව අහගෙන ඉන්න ඕනද? චෝදනා එල්ලවීම පමණින් ඒවා පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ චෝදනා පිළිබඳව අනිවාර්යෙන් අපි විමර්ශනය කරනවා. අපි ජනතාවට වග කියන රජයක් දූෂණය වෙනවා නම් දූෂිතයෝ ඉන්නවා නම් ඒ අයට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒකේ තරාතිරම කවුද කියන ඒවා කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. මට දඬුවම් ලැබෙනවා. එක්ක මුදල් අමාත්‍යාංශයෙන් මේ හොරකමට සම්බන්ධයි. එහෙම නැත්නම් වැඩ බැරි කට්ටියක් මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිසා. ඔයා දන්නවා මෙතනින් මේ ගේම ගහගන්න පුළුවන් කියලා. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් උනේ. රටේ සිදුවෙන ඔක්කොම වංචා දූෂණ අපරාධ දැන් ඔක්කොම නැවතුණා කියලා කියන්නේ නැහැ. වසර 76ක් බෝ වෙලා ඇටුවම් බහැපු ඒවා සමහර දේවල් අවුරුද්දයි මාස 6න් කඩන්න බෑ. තමාරුන්ට ඕනේ කකුල් මාට්ටු දාලා බාධා කරලා මේ ගමන විනාශ කරන්න නම් ඒ වමනාව තියෙන්න පුළුවන් අපරාධකාරයන්ට. දූෂිතයන්ට මහ බැංකුවේ තියෙන බලතල ගත්ත මුදල් අමාත්‍යාංශයට ජනාධිපතිතුමාගේ යාළුවෙක් පත් කරගන්නවා. රාජ්‍ය සේවයේ කිසිම සුසුකම් නැති කෙනෙක් දාලා අද වෙද්දී ලක්ෂ 7000 8000 අතර හොරකම් කරලා තියෙනවා. මේක විපක්ෂයෙන් හෙලි කරනකම් මාස 4ක් යනකම් මේ දූෂිත ඇමතිවරු මේක හංගන් හිටියා. තවත් විදේශීය ගිවිසුම් පිළිබඳව ඒ ගිවිසුම් පත්‍රිකා පිළිබඳව ඒවා අහිමිවීම පිළිබඳව ඒවා අතුරුදහන් වීම පිළිබඳව අපි සාකච්ඡා කරන්නට ඕන. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපි ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන්නේ නැතුව ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවීම පිළිබඳව පාර්ලිමේන්තු තුල සාකච්ඡාවකට ඉඩ සලස්සලා දෙන්න. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.